පොඩි දාංකොල්ල වරුන් පිටර දානකම් ඉතින්. උන් තාම පැටවුනේ තාත්තේ. උන් දැම්ම උඹට පිටර තියෙන කන්න දෙන්නම්. මේ තාත්තේ. එතකන් අතුරුලා ඉන්න. අතුරට යන්න ගිහලා අතුරට යන්න. යන්න. මහත්තයා මේ බල්ලෝ ඉන්නවද? ඇයි උඹටත් ඕනේද? නැහැ බල්ලෝ ඉන්නවද කියලා ඇහුවේ. ඉන්නවා මොකෝ? උන් කනවද? කන්න නැතුව ඔයාට ඉන්න පුළුවන්ද? සත්තුන්ටත් එහෙම තමයි. අපි එහුන් හපා කනවද කියලා. අපල තමා කන්නේ. නෑ නෑ අයියෝ මිනිස්සු කනවද කියලා ඇහුවේ. තාම නම් කමිනියෙක්වත් කෑවේ නේ. මෙතන අවුවයි. අපි පොඩ්ඩක් වාඩිලා කතා කරමුද? පුතේ ඇතුලෙන් පුට් ටිකක් අරන් එන්න. ඔයාලා සාමාන්‍යයෙන් මොනවද කන්නේ? අපි ඉතින් බත් තමා කන්නේ. මස් මාළු කිත්තර එහෙම කනවද? හිත කන්න නෑ කියලා කිව්වොත් එම මුන් හිතයි අපි හිඟන්නෝ කියලා. අම්බරන්න ඕන හොඳ ගොලියක්. අපි තුන් වෙලෙන් මස් මාළු කනවා. මේ ළඟදී ළමයාට මාළු වෙලා මාළු කන්න බෑ කියලා පස්සේ චිකන් වෙලා දුන්නා. ඒක අද තාත්තේ අපි චිකන් කෑවේ. ඔබ කටවාගෙන ගිහලා බුලත් ටිකක් කරවන්නේ ගෙට ගිහලා. මහත්තයලා බල්ලොන්ට දෙනවත් එහෙම ඉතුරු වෙන කෑම ටික වෙන්න දෙන්නේ. නැහැ. අපි බල්ලොන්ට වෙනම මස් ගේනවා. චිකන්, හරම් මස්. ඒවා තමයි බල්ලෝ වැඩිපුරම කන්නේ. දැන් යන්න ගෙට. ඒ කියන්නේ මේ බල්ලොන්ට ගොඩක් සැප නේද? අපි එහෙම තමයි මාත්‍යෝ. අපිට වඩා හොඳට බල්ලෝ කනවා. අපි උන්ට වෙනම නාන්න තැනක්, කන්න තැනක් හදලා තියෙන්නේ හොඳට. මෙයාගේ නම දාගන්න ඕනේ. හරි. මාත්‍යලා මේවා දානව නේද නිවුස් වලට? ඔව් ඔව්. මේක නොදා කොහොමද? හෙට උදේ හෙඩ්ලයින් එකේ මේ. මහත්තයා මේක අස්සම් කරලා දෙන්නකෝ. හරි මහත්තයා අපි ගෙන් එන්න. මාත්‍යලා මොන channel එකෙන්ද? අපි channel එකකින් නෙමෙයි. අපි ගවර්න්මන්ට් එකේ. මොන ගාමට එකෙන් කියලාද කිව්වේ? දන්නවද අපි බල්ලෝ ගැන වාර්තා හදන අය. මිනිස්සුන්ට වඩා බල්ලොන්ට සලකන අයගේ ගෙවල් වලට බද්දක් ගහනවා. අපි ඒ ගැන හොයන්න. ඔයාලා ඔය කතාව මුලින් කිව්වේ නැත්තේ? අපි එහෙම කිව්වනම් අපිට මේක ඔප්පු කරගන්න බැරි වෙනවනේ. කොහොමත් මහත්තයාට මේක ඔප්පු කරන්න දෙයක් නැහැ නේ. පුළුවන්. අතන කැමරාව තියෙනවා. මේ දින් මහත්තයා අස්සම් කරපු කොලේ. Music